අවුරුදු දවසේ උදේ පාන්දරම ලස්සන සුදු පාට මල් කිනිත්තකින් අවුරුදු මේසෙ ලස්සන කරන්න ඉතින් මට හිතුණා. අවුරුදු කියන්නේ අපේ හිතවල ඇතිවෙන පිරිසිදු හැඟීමක් කියලා තමයි මට හිතෙන්නේ. ඒකටම හරියන්න සෝබා දහමත් ලස්සන වෙනවනේ. අපි හිතන්නේවත් නැති විදිහට මගේ පොඩි පැංචා දැක්කහම මට මතක් වෙන්නේ අපේ පොඩි කාලේ. පොඩි උන්ගේ අවුරුදු කියන්නේ ඉතින් කොකිසොයි අහස් කූරේ බඹර චක්කරයිනේ. මට ඉතින් මගේ පොඩි කාලේ මතක් ආදරණීය අම්මා කෙනෙක් අතින් ගෙදර ලිපපත්තු වෙන අවුරුද්දක් කියන්නේ ඉතින් අපි පින්වන්තයි. මං හිතන්නේ අපි මුළු අවුරුද්දෙම තනි තනියෙන් කෑම ගත්තට අපි පවුලක් විදිහට එකතු වෙලා කිරි උතුරවලා එකට කෑම මේසෙක එකතු වෙලා සතුටු සාමිචියේ යෙදෙමින් කෑම ගන්න මෙන්න මේ අවුරුදු දවසට තමයි. පවුලේ කට්ටියගේ හිනාව කියන්නේ පවුලේ වාසනාව. උතුරලා යන කිරි මුට්ටිය දිහා බලාගෙන අපි ප්‍රාර්ථනා කරන්නේ පවුලේ සමගිය, පවුලේ ආදරය, එකමුතුකම. අපේ හිත් සතුටින් තියෙන තරමට අපි අපේ ජීවිතේ සරල කරගන්න තරමට ලැබෙන දෙයට ස්තුති කරන තරමට තමයි හැමදාම අපේ හිත්වලට අවුරුදු ලබන්නේ. ඉතින් මේ ලැබපු අවුරුද්දේ කාගේ හරි හිතක් සතුටින් තියන්න, හිත නොකඩා ඉන්න ඔයාලා උත්සාහ කරන්න.